කොහොමද ඉතින් අපිට පාප්සි මහනකොට ඩෙනිම් රෙදි වල මෙන්න මේ වගේ කට් එකක් හම්බ වෙනවා සමහර වෙලාවට. ඉතින් මෙන්න මේ වගේ මේ හැඩයේ තියෙන පාපිසි කට් එකක් හම්බුනොත් අපි කොහොමද පාපිසි අඩියක් නිර්මාණය කරගන්න මේ පාපිසි අපතේ මේ රෙදි කොටස අපතේ යන්නේ නැති වෙන්න භාවිතා කරන්න කියලා තමයි දැන් කියලා දෙන්න යන්නේ. හරිද? ඉතින් මේ කට් එකේ වලට පේනවා මේකේ තියෙන ත්‍රිකෝණ හැඩයක්. හරිද? ඉතින් මේ ත්‍රිකෝණ හැඩය ඔයාලා බලන්න මෙන්න මේ විදිහට ත්‍රිකෝණ දෙක අනිත් පැත්ත හරවලා සම්බන්ධ කරපුවාම හම්බෙන්නේ කොටුවක්. ඉතින් මෙන්න මේ කොටු මෙන්න මේ විදිහට මහ ගන්නකොට මෙන්න මේ විදිහට කොටු මුට්ටු කරලා මහ ගත්තට පස්සේ අපිට පුළුවන් මේ කොටු ආපහු එකතු කරලා අපේ පාපිසි වලට අඩි නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලා මේ ක්‍රමය කලින් දැනගෙන හිටියද? එහෙම නැත්නම් දැන්ද ඉගෙන ගත්තේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තව දේවල් බලන්න, එතකොට තව දේවල් ඉගෙන ගන්න, පාපිසි මිලදී ගන්න වගේම ඉගෙන ගන්නත් මගේ page එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.